හලාවත වෙරළ ළඟ තියෙන මේ කුළුණ මොකක්ද කියලා දන්නවද? මේක මේ නිකන් කුළුණක් නෙමෙයි. ගොඩක් අය හිතන් ඉන්නේ මේක මොර කුළුණක් කියලා. ඉතින් මේ කුළුණ මොකක්ද කියලා හොයන්න අද අපි යමු. අපි දැන් යන්නේ මේ හලාවත කලපුව උඩින් තියෙන පාලනේ හලාවත මාළු මාර්කට් එක පාර කරලා වාඩි පාර තමයි අපි දැන් යන්නේ. ඉස්සෙල්ලාව ඉර බහැගෙන යන්න ආසන්න වෙලාවේ ලස්සන දර්ශනයක් දකින්න පුළුවන්. මුහුද වෙරළේ ලස්සන වීව් එකක් තමයි අපිට දකින්න තියෙන්නේ. හරි අපි දැන් ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. අද අපි ගවේෂණය කරන්නේ හලාවත පැරණි මිනින්දෝරු කුළුණ. බ්‍රිතාන්‍ය යුගයේ තමයි මේ මිනින්දෝරු කුළුණ නිර්මාණය කරලා තියෙන්නේ. බ්‍රිතාන්‍ය යුගයේ භූමි මිනුම් කටයුතු සඳහා භාවිතා කරලා තියෙන මේ කුළුණ අදත් ඉතිහාසයේ නිහඬ සාක්ෂියක් ලෙස තමයි පවතින්නේ. මේ කුළුණ ත්‍රිකෝණමිතීය මිනුම් ක්‍රමයට ශ්‍රී ලංකාවේ සිතියන් සකස් කිරීම සඳහා භාවිතා කරලා තියෙනවා. ඒ කාලේ GPS තාක්ෂණය තිබෙන්නේ නැති නිසා මේ වගේ කුළුණු විශාල වැදගත්කමක් දරලා තියෙනවා. 1800 දී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ සර්වේ ඩිපාර්ට්මන්ට් එක මගින් දිවයින පුරා මේ වගේ සර්වේ ටවර්ස්, ඒ කියන්නේ මිනින්දෝරු කුළුණු කිහිපයක් භාවිතා කරලා තියෙනවා. මේ හලාවත තියෙන මේ මිනින්දෝරු කුළුණත් ඒ වගේ උරුමයේ කොටසක්. මේ කුළුණ ඉදි කරලා තියෙන්නේ 4 පාදමක් මත එකිනෙක තියලා තියෙන වටකුරු කුළුණු 3කින් තමයි මේ කුළුණ ඉදි කරලා තියෙන්නේ. මේ විශේෂ ආකෘතිය නිසා ප්‍රදේශවාසීන් අතර ප්‍රදේශවාසීන් මේක මුර කුළුණක් ලෙසත් හඳුන්වනවා. මේ කුළුණ ළඟ ඉඳගෙන බලද්දි වසර ගණනාවකට කලින් මෙතන ඉඳන් ශ්‍රී ලංකාව මැනපු මිනිස්සු ගැන අපිට හිතෙනවා. බ්‍රිතාන්‍ය පාලන සමයේ මේ සර්වේ කුළුණ භාවිතා කරලා තියෙන්නේ වෙරළ තීරය සහ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රදේශවල භූගෝලීය ලක්ෂණ නිවැරදිව මනින්න. මේ හලාවත කුළුණට සමාන කුළුණු අදත් කටුනායක, මන්නාරම සහ යාපනය අර්ධද්වීපයේ ස්ථාන කීපයක දකින්න පුළුවන්. අතීතයේ හලාවත නගරය පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන සමයන්ට යටත් වුණු නගරයක්. පෘතුගීසින් විසින් මේ ප්‍රදේශයේ කුරුඳු වෙළඳාම ආරක්ෂා කිරීම සඳහා හලාවත බලකොටුව නිර්මාණය කරලා තියෙනවා. ක්‍රමක්‍රමයෙන් ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සමයන්ට යටත්ව මේ හලාවත නගරය පාලනය වෙලා තියෙනවා.
අපි අද මේ බලන්න ආපු හලාවත පැරණි මිනින්දෝරු කුළුණ එහෙම නැත්නම් හලාවත සර්වේ කුළුණ ශ්‍රී ලංකාවේ යටත් විජිත ඉතිහාසයේ භූමි මිනුම් කටයුතු සහ ප්‍රාදේශීය උරුමයන් පිළිබඳ වටිනා තොරතුරු රැසක් අපිට කියා පානවා. ඉතින් හලාවතේ ඉන්න ඔයත් මේ කුළුණ දැකලා තිබුණාද? එහෙම දැකලා තිබුණා නම් මේ කුළුණ මොකක්ද කියලා හරියටම දැනගෙන හිටියද? කමෙන්ට් එකක් දාන්න. මගේ channel එකත් subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. හැමෝටම සුබ දවසක්.